ඉතින් ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්නේ හරි රසට කංකුම් ඇඹුලක් හදාගන්න විදිහ. මේකට මම පොඩි අලගෙඩි දෙක තුනකුත් එකතු කරගෙන තියෙනවා. බත් රොටි විතරක් නෙමෙයි රෝස් පාන් කෑල්ලක් වුණත් රසට කන්න පුළුවන්. කවුරුත් දන්නවා අපි සීගිරිය අනුරාධපුර පොළොන්නරුව වැනි පිටිසර පැතිවලට යනකොට පාරවල් අයිනේ තියෙනවා රොටි කඩවල්. ඒ රොටි කඩවල් වල තියෙනවා අලකොළ ඇඹුල. අලකොළ ඇඹුල ඉතින් අපි හැමෝටම හොයාගන්න බැහැනේ. පිටරට ඉන්න අපිට නම් කොහොමටත් හොයාගන්න බෑ. ඉතින් ඒ රසට මේ කංකුම් ඇඹුල හදාගන්න හැටි තමයි අද මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපි බලමු මේ රසට කංකුම් ඇඹුල හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් මම වාජනයක් අරගෙන ඒකට මම තෙල් ටිකක් දාගන්නවා. මම ටිකක් වැඩිපුර තෙල් ටිකක් දාගන්නවා. ඒකට මම අබයි සූදුරුයි දාගන්නවා. අබයි සූදුරු ටිකයි පිපිරෙනකොට මම පොඩියට කපාගත්ත අලගෙඩි 3-4ක් මේකට එකතු කරගන්නවා. මම අල තම්බන්නේ නැහැ. මම මේ තෙලෙන්ම තමයි ඒ අල ටික බැදගන්නේ. ඒකට මම දාගන්නවා කහ කුඩු ස්වල්පයක්. ඊට පස්සේ මම මේක කලවම් කරගෙන පියන වහගෙන මේක චුට්ටක් තැම්බෙන්න තියනවා. මෙන්න මෙහෙම පියන මිනිත්තු 5ක් විතර වහලා තියාගත්තම මේ අල ටික හොඳට තැම්බිලා වටේ ටිකක් ක්‍රිස්පිත් වෙනවා. ඒ ගානට බැදුනම හොඳටම ඇති. ඊට පස්සේ මම මේකට ලොකු ලූණු ගෙඩියක් මේ විදිහට කපාගෙන එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට සුදු ලූණු බීක් 4-5ක් කරපිංච ටිකක් යහමින් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් දැන් මේක අපි ඇඹුලටනේ හදාගන්නේ. ඒක හින්දා මම ලොකු කොරක බීක් දෙකක් මෙහෙම පොඩියට කපාගෙන ඒකත් මේ තෙලටම එකතු කර ගන්නවා. ඔයගලන් ගොරක පාවිච්චි කරන්න කැමති නැත්නම් ඔයගලන්ට සියඹලා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු 3-5 කුඩු එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. ඒ ටික හොඳට බැදුනම මම සාමාන්‍ය විදියට ඔයගොල්ලෝ කපා ගන්න දන්නවනේ කංකුම් ටික කපා ගන්නේ නැහැ. ඇත්තටම මේක අතින් කෑලි කෑලි වලට කඩා ගන්නවනේ. ඉතින් මේ කංකුම් ටික මෙහෙම කඩාගෙන ඒකත් අර භාජනයට දා ගන්නවා. ඒක මම කලවම් කරගන්නේ නැහැ. පියන වහලා මිනිත්තු 2ක් මෙහෙම වහලා තිබ්බම මෙහෙම ලොකුවට කංකුම් ටික පෙවුනට මේකට රස්නේ වැදුනම මේක ඇත්තටම ප්‍රමාණයෙන් අඩු වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට අපිට මේක කලවම් කරගන්න ලේසියි. විනාඩි 2යි අපි මේක වහගත්තේ. ඊට පස්සේ මෙහෙම හොඳට අර 3-5 ටික මිරිස් කුඩු ලුණු ඒ ටික ඔක්කොම කලවම් වෙන විදිහට මේ කංකුම් එක හොඳට කලවම් කරගන්න. කංකුම් ටික ඔයගලන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. මේ මම එකතු කරගන්නේ උඹලකඩ පේස්ට් ටිකක්. ඔයගලන් නිර්මාංශ නම් උඹලකඩ එකතු කරගන්න අවශ්‍ය නැහැ. උඹලකඩ සම්බෝල නෙමෙයි. ඇත්තට මට උඹලකඩ සම්බෝල තිබ්බ හින්දා මම මේක පාවිච්චි කරේ. නැත්නම් උඹලකඩ හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම අන්තිමට එකතු කරගන්නේ උකු පොල් කිරි ටිකක්. උකු පොල් කිරි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගෙන මේක විනාඩි 2-3ක් වහලා උයා ගන්න ඕනේ. එතකොට මේක හොඳට තැම්බිලා අර බටේ වගේ තියෙන ඒ කියන්නේ කංකුන් එකේ බටේ වගේ ටිකක් හයියට තියෙන කොටසත් හොඳට මෙලෙක් වෙලා හොඳට මේක කුක් වෙනවා. මේ බලන්න මගේ කංකුන් ඇඹුල ඇත්තටම මේකයි අලකොළ ඇඹුලේ කිසි වෙනසක් නැහැ. අලකොළ ගෙනාවම ඒක පවනේ තියලා වේලලා එහෙමනේ හදාගන්න ඕනේ. ඉතින් පිටරට ඉන්න අපිට ඇත්තටම මේ ක්‍රමේ හරිම ලේසි. අලකොළ ව්‍යංජනයක් කන්න ආසාවක් හිතුනම ඒ විදිහට මේ කංකුම් එක අපිට හදාගන්න පුළුවන්.
මේ වෑංජනය හදාගත්තම ඇත්තටම උණු බත් එකක් එක්ක මේ වෑංජනය විතරක් හරි අපිට කන්න පුළුවන්. මේක හරිම රසයි. ඉතින් මම හිතනවා අදත් ඔගලන්ට මොකක් හරි දැනුමක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මම ගේන්න ඇති කියලා. ඉතින් ඔගොලන් මේ වීඩියෝස් එන්ජොයි කරනවා නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මොකද ඔගොලන් ඒ දෙන සහයෝගය ඇත්තටම මට වටිනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු.